යන ගමන් මේ ටික කඩේට දීලා මතකතු ඊ සල්ලිත් ඉල්ලන් එන්න. අම්මේ ටීචර් කිව්වා ග්‍රහලෝකාගාර බාන්න අය 60කට රුපියල් 3000ක් අරන් එන්නයි කියලා. තාත්තගේ බේත් හේත් වලටයි සැරින් සැරේ ලේ මාරු කරන්න යන්න එන්නයි මාසෙකට ලොකු ගාණක් යනවා. අර එහෙන් පොලිස් සල්ලි ගෙවන්න නැතුව දෙනී කුඹුර සින්න වෙන්න යනවා. මෙහෙන් කඩේ ණය පොත පිරෙනවා. අපි පස්සේ දවසක යම් පුතේ. මොකද උනේ? තිබුණද? ඔහෙ නෑ. බලන්න පුළුවන් හැම තැනකම බැලුවා. කොහෙවත් නෑ. මාර අවුලක් උනේ. මේ අර එන්නේ බණ්ඩාරගේ පුතා නේද? මොකද පුතේ? හදිසියක්ද? දෙයනේ මගේ පර්ස් එක මේක පාරේ වෙලා තිබුණා මාමා. ඇති යන්තම්. සල්ලි එහෙම අඩු නෑ නේද මාමේ? සල්ලි නම් ආයි හම්බ කරගන්න හරි බැරිය පුතේ. ඒත් මේක නැතුණා නම් මං කොහොමද ආයේ ඔයාලගේ මුණ බලන්නේ? තාත්තට වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් ඊයේ මට කතා කළා. මේ ඒ මිනිහයාගේ ටෙලිෆෝන් නම්බර එක. ඔයා අරන් ආවේ නැතුවන මගේ පර්ස් එක විතරක් නෙමෙයි පුතේ. ඔයාගේ තාත්තගේ ජීවිතේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාව අනපායිනී. සිත සිතුවිලි වලට පෙරටු වේ. සිත සිතුවිලි වලට ශ්‍රේෂ්ඨ වේ. සිතුවිලි සිතෙන්ම උපදී. යමෙක් පිරිසිදු සිතකින් යමක් කරයි නම් හෝ කියයි නම් හෝ ඒ හේතුවෙන් කිසි විටකත් ශරීරය හැර නොයන සෙවනැල්ලමෙන් සැපත ඔහු පසුපස ලුහුබඳී. ඔබත් එලෙස පිරිසිදු සිතින් කතා කරන හෝ ක්‍රියා කරන පුද්ගලයෙකු නම් ඔබ ඇතුළතින්ම හොඳ මිනිසකි. සම්බුදු තෙමගුල බැති සිතින් සමරන පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා.